Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලට කියන්නේ පික්නික් vlog එකක්. මගේ යාළුවෝ තුන් දෙනා එකතු වෙලා අපි කොහමද අද දවස ගත කරේ කියලා තමයි මම අද ඔයාලත් එක්ක share කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අපි බලමු කොහමද අපි පික්නික් date එක ගෙවන්නේ කියලා. අනේ ඉතින් ළමයි මට අද උදේ හදිස්සියෙම අපේ අක්කලා ගෙදර යන්න උනා. ඉතින් මං ඒ ගිහිල්ලා එනකොට බස් එක මාව දාලා ගිහින් තිබුණා. ඉතින් මං පාරේ ඉඳලා කොහොම හරි ඊළඟ බස් එකේ තමයි මං දැන් මේ නුවර යන්නේ. ඉතින් මගේ යාළුවෝ නුවරට ඇවිල්ලා ඇති. ඉතින් මොනවා කරන්නද බස් එක මාව දාලා ගියානේ. ඉතින් ඔයාලා මේ දකින්නේ මං බස් එකේ නුවරට යන පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් ළමයි ඔයාලා මේ දකින්නේ මං නුවරට යනකොට ඇවිල්ලා හිටපු යාළුවෝ දෙන්නා. ඉතින් එක්කෙනෙක් අඩුයි එයා තමයි දැන් මේ එන්නේ. එයා තමයි අපි 4 දිනකටත් කලින් ඉස්සෙල්ලාම එනවා කිව්වේ. ඉතින් මම හිතනවා මේ මගේ යාළුවා වගේ පිස්සු යාළුවෙක් අපි හැමෝටම ඉන්නවා ඇති කියලා. ඉතින් ළමයි අපි දැන් මේ යන්නේ වැවරවුමේ අපි පික්නික් එකට ඕන බඩු ටික ගන්න. අපි හිතුවා අපි කීල්සකෙම බඩු ටික ගමු කියලා. ඉතින් අපි දැන් මේ කතා කර යන්නේ අපිට ඕනි බඩු ටික ගන්න. ඉතින් යාළුවනේ අපි 4 දෙනා A-levels වලින් පස්සෙම මේ හම්බ වෙනවමයි. ඉතින් අපි 4 දෙනාටම කියන්න ගොඩාක් දේවල් තිබුණා. අද මේ දකින්නේ. ඉතින් අපි ඔපේ උප ටික කියව පාරේ යන හැටි. ඉතින් අපි කොහොම හරි කතා කර අන්තිමට කීල්ස් එකටත් ආවා. දැන් ඉතින් ඔයාලා මේ දකින්නේ අපි අපේ බඩු ටික ගන්න යන විදිහ. ඉතින් බලන්නකෝ. ඉතින් ළමයි අපි මෙතන කවුන්ටර් එකෙන් අපේ බෑග්ස් තියලා අපි දැන් මේ යන්නේ බඩු ටික ගන්න. ඉතින් ඔයාලා බලන්නකෝ අපි අද අපේ පික්නික් එකට මොනවද ගන්න බඩු කියලා. මම ඉතින් කියන්නේ ඔයාලා බලාගෙන ඉන්න. දෙන්න. හරි. මේ දාගන්න. මේක දාගන්න. දැන් බීම කරන්නේ. ඉතින් ළමයි අන්තිමට අපි හොයලා අපිට ඕනි බඩු ටික ගත්තා. ඉතින් බලන්නකෝ මම ඔයාලට පස්සේ පෙන්නන්නම් අපි මොනවද ගත්තේ කියලා. ඉතින් අද අපි ලෝ බජට් යන් කියලා තමයි ප්ලෑන් කරේ. හැබැයි මං හිතන්නේ අපි ගොඩක් බඩු ගත්තද මන්ද. ඉතින් අපි දැන් මේ යන්නේ බොන්න මොන හරි ගන්න. බලන්නකෝ ඉතින් අපි මොනවද ගන්න කියලා. මේ අපි නේද ගන්නවා මං ක්‍රීම් සෝඩා විතරයි ගන්නේ. බැග් සම්බිය. ඒක ඔරෙන්ජ් ක්‍රෂ් එක බලමුද? කොකා කෝලා බොන්න උදේ සෞඛ්‍යයට හිත කර. හෝම් සයිස් ඉගෙන ගත්තා නේ. ඔරෙන්ජ් ක්‍රෂ්. ඔරෙන්ජ් එක? හා ඕනේ. No, God, please, no! ඔරෙන්ජ් ක්‍රෂ්. ඔරෙන්ජ් එක? හා ඕනේ. බලන්න ළමයි මෙයාලා මාව කපලා යන ලස්සන. අන්න ළමයි අපි ඉතින් අන්තිමට අපිට ඕන කරන බඩු ටික ගත්තා. දැන් අපි මේ යන්නේ බඩු ටිකේ බිල් එක දාගන්න. එයාලා බිල් එක දාගන්නකම් මම ඉතින් පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. බලන්නකෝ. ඉතින් ළමයි මේ වීඩියෝ ක්ලිප් චූටි වීඩියෝ ක්ලිප් වුණාට මම මේවා හරිම ආසාවෙන් මේ vlog එකට ඇතුළත් කරා. මොකද කවදා හරි දවසක අපි ආයේ මේ vlog එක බලද්දී අපිට හරි ආසාවෙන් අපේ මතක දිහා බලන්න පුළුවන් වෙන හින්දා. ඉතින් ළමයි අපි දැන් පික්නික් එකට ඕන බඩු ටික ඔක්කොම ගත්තා. අපි දැන් මේ පේරාදෙනිය ගාඩන් එකට යන්න තමයි යන්නේ. අපි අද යන්නේ බස් එකේ. ඉතින් බලාගෙන ඉන්නකෝ. අන්න ඉතින් ළමයි අපි දැන් ටිකට් එහෙම අරගෙන දැන් ඉන්නේ ගන්න එක ඇතුලේ. ඔයාලා බලන්නකෝ. මම දැන් ඔයාලට මගේ යාළුවා පෙන්නන්නම්. මේ ඉන්නේ දෙවියනි. හායි. එතකොට මේ ලැජ්ජාවෙන් යන්නේ චතු. මම ලැජ්ජාවක් නැහැ. හායි.
එතකොට මේ උපේක්ෂා හායි. එතකොට මේ ඉන්නේ අපි 4 දෙනා. 4 දෙනෙක් වෙනවා පොඩ්ඩක්. එතකම් මොලේ තියෙන ඔක්කොම. ඉතින් ළමයි අපි මෙහෙම සෑහෙන දුරක් ගියා තැනක් හොයාගන්න අන්තිමට මගේ යාළුවන්ටත් තරහා ගිහින් ඉන්නේ බලන්නකෝ. හරිම තරයි ගම්බිරිස්සට. මම යනවා හදාගන්න තනියම ඉතින් බෑග් එක Nice. අන්න ඉතින් ළමයි අපි දැන් බොහොම අමාරුවෙන් පික්නික් එකට හොඳ ප්ලේස් එකක් තෝරගෙන මේ හදන්නේ මේක දිගාරින්න. ඉතින් බලන්නකෝ අපිට මේක පළවෙනි සැරේම කරගන්න පුළුවන් නේද කියලා. ඔන්න ඉතින් උත්සාහවන්තයා ජයගනී කියලා ආපෞසරයක් අපි උත්සාහ කරනවා. හරි ළමයි අපි කොහොමද try එකක් දීලා මේ කෙලාගෙන දැන් මේ අපි ගෙනාපු කැම ටික තමයි ඔයාලට පෙන්නන්නේ. අන්න ඉතින් දැන් අපිට ඕන කරන තැනත් හරි ඕන කරන බඩුත් හරි දැන් බලන්නකෝ අපි කොහොමද රෙඩි වෙන්නේ කියලා. අන්න ළමයි ඔයාලා හොඳට වීඩියෝ එක හුම්කන් දුන්නොත් ඔයාලට අපේ දෙව්මිනීගේ background music එක මේ වීඩියෝ එක පුරාම අහන්න පුළුවන් වෙයි. අපි ජාත්‍යන්ත අපරාධ රමේ කුරු දෙමෙන් හදන්නේ චොක්ලට් එක අපි කොහමද දාන්නේ චොක්ලට් එක කොහමද දාන්නේ ප්ලේට් දෙකක් දෙවෙනි ගහන නෑ මොනවා කරන්නේ කුරු දෙකක් කියන්නේ වීඩියෝ එකේ දාපුවම ඕ මල්ල වැඩි වගේ අයියෝ අර කට්ට ගේන්න තිබ්බේ. ඕනෝ. අර බෑග් එක ගන්න. ඕ යන්න ඔයා. අඩෝ රෝල් වෙලා ගයිඩ් ගන්න මම හදන්නේ මම. ඕනෝ. දෙවලි මේකට එක්ක කරේ. ඒ අනිවාර්යයෙන් උඹ වයිෆයි मनलोल रंग सेना हदेसियों නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා පැටලිලානේ. ඉතින් අල දකින්න ඇති මගේ පිස්සු යාළුවන්ගේ පිස්සු කතා. ඉතින් මම මෙවුවා මෙහෙම දැන් මේ කවදා හරි දවසක අපි 4 දෙනාටම මේවා හරීම ලස්සන මතකයක් වෙන හින්දා. ගයිස් අපි දැන් කේක් එක කපන්න යන්නේ. අපි පිහියක් ගෙනාවේ නෑ. අපි දැන් ඔයාලට පෙන්නන්න යන්නේ. මේ වගේ අවස්ථාවක යාළුවෙක් එක්ක පික්නික් එකක් ආපුවම පිහියක් නැතුව කේක් කපා ගන්න ආකාරය. මම ඒක ඔයාලට ඉදිරිපත් මම ඒක කරන හැටි ඔයාලට පෙන්නන්න මම මේ අවස්ථාවට ආරාධනා කරනවා සූපවේදිනී චාතුර්ය දිසානායක වෙනුවෙන්. ඔය නම වැරද්දුවනේ. හිය. අපි බලමු දැන් කොහොමද පිහියක් නැතුව කේක් කපන්නේ කියලා. ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. අපි මෙහෙම තියෙන ඉස්සරම ඉරි ටිකක් ඇඳගමු. හරිද? ඕකේ චෙෆ්. දැන් ඉරි ටික ගන්න. චෙෆ් අපි ඉස්සෙල්ලා මේක දෙකට මැදින් කඩමු. කපමු. ඔව්. කපමු නෙමෙයි අපි දැන් කඩමු. මෙන්න මෙහෙමයි ළමයි අපි කේක් එක කපා ගන්න ඔයාලට බලා ගන්න පුළුවන් ඇයි. මේ හරියට සමානයි. අන්න හරි. ඉස්සෙල්ලා මේ ආකාරයට කේක් එක දෙකට මැදින් කපන්න ඕන. මේ ඔයාලට පේනවා ඇතුළත කෑල්ල. ඒ සමානයි. ඊට පස්සේ මේක අපි දෙකට මැදින් කඩන්නයි යන්නේ. අපි චෙෆ්ටම කියමු. මැස්සෝ. නවත් ඊඩෝ කරන්නේ. හරි. ඒකත් සමානයි. පේනවා නේද ළමයි අපේ සුපවේදිනියගේ එක්ස්පීරියන්ස් පේන. සිවුම් මෙයා කරන්නේ වැඩේ. දැක්කද? හේ. ඒකත් සමානයි. yes. මෙන්න බලන්න ඔයාලටත් පුළුවන් අපි වගේ පිහියක් නැතුව මේ ආකාරයට කේක් කපා ගන්න. අපේ අම YouTube මේ ඔක්කොම අපේ YouTube channel එකේ විතරයි ඔයාලට කියලා දෙන්න. Nice.
මයි දැන් අපේ කට්ටිය කාලා බීලා මම ඔයාලට පෙන්නනවා යාළුවා කොහොමද ඉන්නේ කියලා. යාළුවා මේ පික්නික් එක හොඳට එන්ජොයි කරනවා. අන්න බලන්න ඔයාලා. මේ බලන්න. ඔයාලගේ යාළුවොත් මෙන්න මෙහෙමද පික්නික් එක එන්ජොයි කරන්නේ කියලා මට කියන්න මේ බලන්න. Oh my god! Wow! මෙයාලා අර ගින අප ටික කාලා දැන් නැගිට ගන්න බැරුව ඉන්නේ මේ බලන්න. අර බෑග් ටික අයින් කරා. ඉතින් ළමයි අපි ළඟට කරේ gift change කරගන්න එක. මේක TikTok එකේ තියෙන විදිහට බලන්න නෙවෙයි කරේ. අපිට ආවෙනික වුණු අපේම සම්ප්‍රදායකට. ඉතින් බලන්නකෝ. තවත් ලස්සන දවසක් මෙන්න මේ විදිහට ඉවර වෙනවා. මං හිතනවා මේක හරිම ලස්සන මතකයක් වේවි කියලා. ඉතින් මං අදට ගිහින් එන්නම්. තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. බයි.